මැරුණා කියලා. මැරුණොත් එහෙම ඒ ජීවිතයේ වටිනාකම බයියෝ කොහොමද තක්සේරු කරන්නේ? ඒ වගේ පොඩි දේවල් වුණාට මෙවට වටිනාකම් තියෙනවා. මෙච්චර කාලයක් ආණ්ඩු කරපු මිනිස්සුන්ට මෙව නිකන්වත් කරන්න හිතුන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුව ආවට පස්සේ තමයි මිනිසුන්ගේ ආරක්ෂාව ගැන බලනවා. අවුරුදු ගානකින් හොඳ අදහසක් ඇවිල්ලා නේද? ජනාධිපතිතුමාට තමයි ඒක. මීට කලින් ජනාධිපතිවරු ඉඳලා තියෙනවා 8 දෙනෙක්. මීට කලින් ආණ්ඩු තිබිලා තියෙනවා 10කට වැඩි. පොඩි දේවල් වලින් සතුටු වෙන්න එපා නම් ඕකට්ටි ලොකු දේවල් කරද්දි ඇයි එතකොට පොඩි දේවල් කරේ නැත්තේ? අයිබෝවන් ආදරණීය හිතවතුනේ කොහොමද කට්ටියට? ජෙප්පන්ගේ පොඩි වැඩ සහ ලොකු වැඩ. ඒ වගේම මීට කලින් හිටපු ආණ්ඩුවල ලොකු වැඩ සහ පොඩි වැඩ. මෙන්න මේ වැඩසටහන බලන්න ඕනේ. මේ වැඩසටහන මොකක්ද දන්නවද හේතුව? සාමාන්‍යයෙන් ලංකාවේ අපි දන්නවා මීට කලින් ජනාධිපතිවරු ඉඳලා තියෙනවා 8 දෙනෙක්. මීට කලින් ආණ්ඩු තිබිලා තියෙනවා 10කට වැඩිය. එතකොට ඉන්න ආණ්ඩු වලින් ගොඩක් වෙලාවට රටේ මිනිස්සුන්ට කිසිම දෙයක් කරේ නැහැ. ගොඩක් වෙලාවට ඔය කියන්නේ ලෝකෙට පරකාසයේ ගෙදරට මර්ගාති කියලා. ඒ කතාව ඇත්ත. ඒකට විසඳුම් හම්බෙන්නේ මේ ආණ්ඩුවෙන් විතරයි. ඒකට මම සාක්ෂිත් එක්කම ඔප්පු කරන්න යන්නේ. හේතුව තමයි මෙච්චර කාලයක් ඔය ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි වැඩ කරේ. එයා තමයි ලොකු වැඩ කරේ. අනුර කුමාරලාට ලොකු වැඩ කරන්න බෑ. පුංචි මොළ තියෙන. ඉතින් ඒ කට්ටිය පොඩි වැඩ කරනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒකට මම හොඳ උදාහරණයක් එක්ක යම්කිසි දෙයක් පෙන්වන්න යන්නේ පොඩි වැඩේ වුණාට මිල කරන්න බැරි වටිනාකමක් තියෙන වැඩක්. මෙහෙමයි. ඕක ඉතින් සාමාන්‍යයෙන් ඔය මහින්ද රාජපක්ෂලා හිටපු ජනාධිපතිවරුන්ට හරි කාට හරි ඒ කට්ටි වෙනුවෙන් කඩේ යන පිරිසක් ඉන්නවා නම් ඔය දැන් ආණ්ඩුවට බයිනවනේ පොඩි වැඩ කරලා නිකන් මේ පොඩි දේවල් වලින් සතුටු වෙන්න එපා කියලා. පොඩි දේවල් වලින් සතුටු වෙන්න එපා නම් ඕ කට්ටි ලොකු දේවල් කරද්දි ඇයි එතකොට පොඩි දේවල් කරේ නැත්තේ? පොඩි දේවල් වලට තමයි වටිනාකමක් වැඩියෙන්ම තියෙන්නේ. ඒකට මම හේතුව දැන් මම පෙන්වන්න යන්නේ. මහින්ද රාජපක්ෂලා හම්බන්තොට වරායවල් හැදුවා. ඊට පස්සේ නෙළුම් කුළුණවල් හැදුවා. බුත්තල එයාපෝට් හැදුවා. ඒව ලොකු වැඩනේ. හම්බන්තොට වරාය දැන් පිටරට විකුණලා බුත්තල එයාපෝට් එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔන්න දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ ඔන්න දැන් ටිකක් ආදායමක් ගන්න පුළුවන් විදිහට නෙළුම් කුළුණ වගේ දේවල් ඔන්න ඉතින් පාවිච්චි කරනවා. ඉතින් නෙළුම් කුළුණ ලෝකෙට පරකාසයක් වුණාට රටට කිසිම වැදගත්කමක් නැහැනේ. කොළඹ වටේ බලන්න ඕන නම් අර තියෙන උස බිල්ඩින් එකකට දැන් ගන්න කොළඹ වටේම බලන්න තිබ්බා. එතකොට දැන් මං කිව්වා ජනාධිපතිවරු 8 දෙනෙක් හිටියා අනුර කුමාර දිසානායකට කලින්. ආණ්ඩු 10කට වැඩි තිබිලා තියෙනවා. ඩී.එස්. සේනානායකගේ කාලේ ඊට පස්සේ ආර්.ඩබ්ලිව්.ඩී. බණ්ඩාරනායක සිරිමාවු ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන ප්‍රේමදාසලා ඩී.බී. විජේතුංගලා චන්ද්‍රිකාලා මහින්දලා මෛත්‍රීපාලලා රනිල්ලා ගෝඨාභයලා ඒ ඔක්කොම ඉඳලා කරන්න බැරි වෙච්ච දේවල් කරලා තියෙනවා. මේ ආණ්ඩුවෙන් රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන බලනවා. රටේ මිනිස්සු ආරක්ෂා කරනවා. ඒකට එක විසඳුමක් හේතුවක් තමයි මෙන්න මේ හදලා තියෙන මෙන්න මේ වැට. මෙන්න මේ හදලා තියෙනනේ වැටක්. ඔයාලට මම පෙන්නන්නම් බලන්න. මෙන්න මේ වැටක් හදලා තියෙනවා. ඔය තියෙන්නේ. මෙන්න මේ පැත්තේ ඉඳන් ආපුවාම අර වැලමිට වංගුවකට වඩා ලොකු වංගුවක්. මෙන්න මෙතනින් පල්ලෙහාට තියෙන්නේ කුඹුරක් තියෙන කුඹුරු යායක්. මෙතනින් පල්ලෙහාට තියෙන කුඹුරු යායක් ලොකු හෙලයක් තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට මම දැනුවත්ව අවස්ථා කිහිපයකදීම වාහන ගිහිල්ලා තියෙනවා. මිනිස්සුන්ට තුවාල වෙලා තියෙනවා. අනතුරු වෙලා තියෙනවා. එතකොට ඩ්‍රයිවර්ගේ වැරද්ද කියලා සමහර වෙලාවට ඔය මේ ආණ්ඩු විරෝධී මිනිස්සුන්ට කියන්න පුළුවන්. ඩ්‍රයිවර්ගේ වැරද්ද වුණත් හිතලා මතලා හරි කොහොම හරි වාහනේ දෝෂයක් ඉඳලා හරි මෙතනින් පල්ලෙහාට වාහනයක් ගියාට පස්සේ කාගේ හරි ජීවිතයක් නැති වුණා. මෙතන යනවා ලංකාවේ තියෙන සාමාන්‍යයෙන් ඔය සැලකිය යුතු දැන් ඔය අපි ඔය දැන් කෑ ගහන්නේ ලේලන් බස් කියලා ලංකාවේ තියෙන ලොකුම බස් එක. අයියා මේ වැට දාපේක හොඳයිද? හොඳයි. හොඳයි නේ? හොඳයි. ආරක්ෂිතයි නේ? ඔව්. හොඳයි. thank you හරි අයියා. එතකොට එන්නේ වගේ බසුත් මේ පාරේ යනවා. මේ පාරේ යන්නේ නිකන් නෙවෙයි ඇඟිල්ලක්වත් ගහන්න බැරි වෙන්න
ලෝඩ් එක පුරවගෙන පාසල් ළමයි යනවා ඔක්කොම උඩ මේ පාර දිගේ හැම වෙලේම වාහන යනවා. එතකොට ඒ බස් එකක් හදිස්සිය හරි මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා ඒ ළමයෙකුට හරි ඇතුළේ ඉන්න වෙන කාගේ හරි ජීවිතයකට හරි යම්කිසි හානියක් වුණොත් හදිස්සිය හරි අපි කියමුකෝ මැරුණා කියලා. මැරුණොත් එහෙම ඒ ජීවිතයේ වටිනාකම බයියෝ කොහොමද තක්සේරු කරන්නේ? බයියන්ට කියන්න පුළුවන්ද ඒ ජීවිතේ වටිනාකම කොහොමද කියලා? කොහොමද බයියෝ තීරණය කරන්නේ? එතකොට මෙන්න මේ වගේ පොඩි දේවල් වුණාට මෙව්වට වටිනාකම් තියෙනවා. මෙච්චර කාලයක් ආණ්ඩු කරපු මිනිස්සුන්ට මෙව නිකන්වත් කරන්න හිතුන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුව ආවට පස්සේ තමයි මිනිසුන්ගේ ආරක්ෂාව ගැන බලනවා. මිනිසුන්ගේ ආරක්ෂාව ගැන වොරි වෙනවා. එක පැත්තකින් මත්ද්‍රව්‍ය අල්ලනවා. එක පැත්තකින් අපරාධ පාතාලය අල්ලනවා. එතකොට රට ඇතුලේ දූෂණ වංචා වෙන දේවල් වලට ඌට විරුද්ධව මේ ආණ්ඩුවෙන් තැඟි හිටිනවා. එතකොට මෙව්ව රටට හොඳ නැද්ද? බයිජෝ කියන්නේ මේ ආණ්ඩුවට කරන්න බෑ. මේ ආණ්ඩුව පොඩි දෙවල් කරන්නේ. ඉතින් මේ පේනවනේ පොඩි දේවල් වුණාට මෙව්වට වටිනාකමක් මිල කරන්න බෑ. මේ දේවල් වලට. මෙන්න මේ වැට ගහලා තියෙන්නේ දැන් දවස් දෙකකට කලින්. සාමාන්‍යයෙන් සුද්දන් 1948 නිදහස හම්බුනාට පස්සේ ලංකාවේ ආණ්ඩු කරලා තියෙන ඕන තරම්. ඒ ආණ්ඩු කරද්දි ඕන තරම් ওই අගමැතිවරු ජනාධිපතිවරු ඉඳලා තියෙනවනේ. ඒ කිසිම කෙනෙකුට මෙන්න මේ වගේ අතුරු පාරක තියෙන මෙන්න මේ වගේ දෙයක් කරන්න බැරුණා. අක්කා මේ වැට හදපු එක ගැන ඇත්තට මොකද හිතෙන්නේ ඔයාලට? හොඳයි ඇත්තටම හොඳයි කියලා තමයි හිතන්නේ. හේතුව හේතුව කියන්නේ ඉතින් මේ වංගුව එනකොට මේ වාහන කොන්ට්‍රෝල් නැතුව එන්නේ. ඒකට ඇත්තටම ඉතින් අර කුඹුරටනේ යන්නේ. මෙතන පල්ල කුඹුරනේ තියෙන්නේ නේ. වාහන ගිහිල්ලා තියෙනවා මෙතනින් පල්ලයට කලිමු. ඔව් දෙකක් විතර ගිහින් තියෙනවා. දැනුවත්ව. දැනුවත්ව. මමත් දැනුවත්ව ගිහිල්ලා තියෙනවා දෙපාරක් තුන් පාරක් නේ. හොඳම මේ දැන් මේ අවුරුදු ගානකින් හොඳ අදහසක් ඇවිල්ලා නේද? අවුරුදු ගානක් කියන්නේ ආණ්ඩු තිබ්බනේ 10කට වැඩිය. ජනාධිපතිවරු 8කට වැඩි හිටියා. ඒ කවුරුත් ඉතින් මේක හැදුවේ නෑනේ. ඔන්න ඉතින් මේ ජනාධිපතිතුමාට තමයි ඒක මතක වෙලා තියෙන්නේ නේ. ඔව් මේ වගේ දේවල් කරන්න ඕනේ කියලා. ඇත්තටම කොච්චර හොඳයිද බලන්න. අතෙන්ට යන කම්ම තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවට කිසිම ආර්ථික මෙය ලොකු ශක්තියකුත් නැහැ. මොකද හිටපු උන් විනාශ කරලා හින්දා. එතකොට ලංකාවේ තියෙන වගේ යම් කිසි ආදායමක් එකතු කරගෙන බදු එකතු කරලා හරි මොනවා හරි කරලා ඒව නැවත මිනිස්සුන්ට දෙනවා නම් ඉතින් මෙව තමයි පොඩි දේවල් වුණාට මෙව වටිනවා. මෙවට වටිනාකමක් දෙන්න පුළුවන්ද? මේකට වටිනාකම අඩු ඇති. හැබැයි මේකෙන් වෙන ආරක්ෂාව මේ ගහලා තියෙන ආරක්ෂිත වැටෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් නැද්ද? ඒතර මිල කරන්න බැරි වටිනාකමක් තියෙන දේවල්. ඔය සාමාන්‍ය මහින්ද රාජපක්ෂලා හැම බෝක්කු හැදුවා පාලම් හැදුවා. ඔය අර්බුදයේ කාලේ තමන්ගේ ළමයින්ට කණ්ඩ බොණ්ඩ දෙන්න බැරුව. අම්මලා ගිහිල්ලි වෙලා ඔය මහින්ද රාජපක්ෂලා හදපු පාලම් වල ඉඳලා ළමයි ගඟට විසි කරලා තියෙනවා. එතකොට ඒ කට්ටිය භෞතික වශයෙන් විතරයි ආර්ථිකයේ දියුණුවක් බැලුවේ. ඒ කියන්නේ ලෝකෙට පෙන්වන්න ලෝකෙට අපේ ලංකාව මෙහෙමයි කියලා. හැබැයි මිනිස්සුන්ගේ ගම්වල ඉන්න හරි කොහේ හරි ඉන්න මිනිස්සුන්ගේ දුක් මහන්සි වෙන මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන බැලුවේ නැහැ. ඉතින් ඒකින්ද තමයි ඒ අම්මලාට සිද්ධ වුණේ අම්මලාටත් ගඟට පනින්න සමහර වෙලාවට. සමහර ගොවියොත් ඔය මේ දිවි නසා ගත්තානේ මේ ණයබර ණය ගෙවා ගන්න බැරුව කුඹුරු කරලා හරි